මම මොන හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ මේ ගොඩබිම දුවන්න පුළුවන් නේ බං ඕන තරක දුවන්න පුළුවන් හරිද ඔන්න මුත්‍රා බරක් හදනවා දාන්න පුළුවන් ඒවට දැන් තියෙන එක එක ටෙක්නික් තියෙනවා ඒවත් කරන්න හරිද තමන්ගේ අවශ්‍යතා කරගන්න ඒවට වෙනම ටෙක්නික් තියෙනවා හරිද ඔය වගේ තැනක ඒ කියන්නේ එළියට පැනලා දුවන්න කෑ ගහන්න අමාරු වෙන වැඩේ හරිද දැන් මම හිතන්නේ හරියටම දවස් 286කටද පස්සේ හරිද අයිටම් බලලා කියනකො දවස් 286කට පස්සේ තමයි එන්නේ. ලංකාවට නෙමෙයි පෘථිවියට එන්නේ. හරිද? ලංකාවේ නෙමෙයි. හරි ලංකාව වගේ කරන්න විදියක් නැහැ. හරිද? මේ කියන්නේ 2024 ජූනි 5. ජූලි නෙමෙයි ජූනි 5. ජූනි 5 යන්නේ. යන්නේ ගවේෂණයකට යන දෙන්නට එන්න වෙන්නේ ඔන්න අද. දැන් ඔගේ මෙතන ඉන්නවා කියන්නේ ලේසි පාසු කේස් එකක් නෙමෙයි. ඇයි දන්නවද හේතුව? මේකේ බං උඹලා මතකත් ඇති මේ සිද්ධිය මම කියලා දෙන්න සීන් එක මතක ඇති මතකද අර ටයිටැනික් බලන්න ගියා මේ සබ්මර්සිබල් එකක් ගියා මතකද ලොකු කතාව බහක් ගියේ ඒකෙදි හොඳට අහගෙන ඉන්න විස්තරය දැන් ඒක යන්නේ මුහුදු පතුලට යන්නේ ඒ මුහුදු පතුලට යනකොට අණය තියෙනවා ඇතුලේ පීඩනය අඩුයි වටේ පීඩනය වැඩි තේරුණාද ඒ කියන්නේ මේ මුහුදු පතුලට යනකොට වෙන සිද්ධිය හරිද අභ්‍යවකාශයට යනකොට ඔය සිද්ධිය නෙමෙයි වෙන්නේ. ඕකේ අනිත් පැත්ත. ඇතුලේ පීඩනය වැඩි, එළිය පීඩනය අඩුයි. තේරුණාද? එළිය පීඩනය අඩුයි. අභ්‍යවකාශයේ පීඩනය ගොඩක් අඩුයි. ගොඩක් අය මෙන්න මේකට කිව්වා. මේකට කියන්නේ මොකද්ද? අර සබ්මරීන් එක බලන්න ගියපු සබ්මර්සිබල් එක පිපුරුවා කියලා කියන්නේ. ඒක ඇත්තටම පිපුරුවේ නෑ ළමයි. ඒක සංකෝචනය වුණා. ඒක පාට මිරිකුණා ඒක. හරිද? ඒක මිරිකීමක් උනේ. හරිද? මෙන්න බැරි වෙලාවත් මෙන්න මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය බැරි වෙලාවත් මොනවා හරි කාන්දුවක් විතර වුණොත් වෙන්නේ ඔන්න පිපිරීම. ගේම් එකක් හරිද? දවස් 286ක් ඉතින් ඒකේ ඉන්නවා කියන්නේ ලොකු සීන් එකක් වෙලාවේ මානසික මට්ටම තියාගෙන ඉන්න ඕනේ. හරිද? ඇයි බං ඔය අභ්‍යවකාශ මධ්‍යස්ථාන මහා ලොකුවට ලොකු ඝනකම් දාලා බිත්ති දාලා හදලා නැහැ. ඒවා තියෙනවා ඒක වෙනම සීන් එකක් තියෙනවා. හරිද? ඒකෙන්ද මේ වගේ වැඩක් වෙනවා. හරිද? ඒ වගේ වැඩක් වෙනවා.